ආයුබෝවන් තෙරුවන් සරණයි දරුවනේ අද අපි කතා කරන්නේ 2019 වර්ෂයේ බුද්ධ ධර්මයේ විෂය පිළිබඳව ඔබට ලැබුණු බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ අපෝස සාමාන්‍ය පෙළ. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ පිළිතුරු පත්‍රය තමයි ඔබට මේ වෙලාවේ දකින්න ලැබෙන්නේ. අපි බලමු ප්‍රශ්න පත්‍රයේ මොනවද අහලා තියෙන ප්‍රශ්න ටික කියලා. සිදුවත් බෝසතාණන් වහන්සේ සත්‍ය ගවේෂීව සිටි සමයේ උන්වහන්සේට මුණ ගැසුණු සමාපත්තිලාභීව සිටි තවුසාගේ නම කුමක්ද කියලා අහනවා පළවෙනියට. එතකොට අපි බලමු පිළිතුර හතරවෙනි පිළිතුර තමයි උද්දකාරාම පුත්ත තවුසව තමයි මුණ ගැහුනේ. ඊළඟට 2 ආනන්දේනි මේ රජගහ නුවර සිත් අලවන සුළුය. එසේම නීක්‍රෝධයේ සිත් කලුය. චෞර ප්‍රපාතයේ සිත් කලුය. යනාදී ප්‍රකාශය තුලින් කියවෙන්නේ පාරිසරික සුන්දරත්වය ඇගීමට ලක් කළ ස්ථාන පිළිබඳව. ඊළඟට 3 වෙනි ප්‍රශ්නේ මට්ට කුණ්ඩලී රජ්ජුමාලා වැනි අයට පිහිටවීමෙන් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුල පැවති අසරණ සරණ ගුණය. ඊළඟට 4 බුදුරජාණන් වහන්සේගේ රූප සම්පත්තිය දැක උන්වහන්සේ අනුගමනය කිරීමට යොමු වූ භික්ෂුව කවුද කියලා අහනවා වක්කලී හිමියන්. ඊළඟට 5 රහසත් පවු නොකොට කෙලෙසර යනුත් දුරුකොට මෙම කවි දෙපදයෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ තුල පැවති කිනම් බුදු ගුණයද? පළවෙනි බුදු ගුණය ඒ කියන්නේ අරහන් බුදු ගුණය. ඊළඟට 6 නිවන් පසක් කිරීමට අවශ්‍ය වන මනා පිළිවෙත් රකින්න බැවින් සංගරුවනට අපි කියනවා සුපටි පන්න කියලා. ඊළඟට අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 6 වෙනි ප්‍රශ්نين ඕගොල්ලන්ගෙන් අහනවා දානං සීලං පරිත්‍යාගං යන ගාථාවේ සඳහන් ධර්ම කරුණු හඳුන්වන පොදු නාමය කුමක්ද කියලා. එතකොට දානං සීලං පරිත්‍යාගං කියන ගාථාවේ කියවෙන්නේ දසරාජ ධර්මයේ පිළිබඳව. කිසියම් පුද්ගලයෙකු වස්තුවක් හෝ සිද්ධියක් සමග විශේෂ ඇල්මක් හෝ පිළිකුලක් ඇති කර නොගෙන සමසිත පැවැත්වීම ප්‍රකට වන්නේ උපේක්ෂා පාරමිතාව කියලා. ඊළඟට 9 බුදුරජාණන් වහන්සේගේ ගිජ්ජකූට පර්වතයේ සූකරකත ලෙනේදී දේශනා කළ සූත්‍ර ධර්මය වන්නේ වේදනා පරිග්‍රහ සූත්‍රයයි. 10 සිංගාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ගුරුවරයා විසින් ශිෂ්‍යයාට ඉටු කළ යුතු යුතුකම් අතරට අයත් නොවන්නේ පවින් වැළැක්වීමයි. ඊළඟට 11 දැහැමින් උපයාගත් ධනය පරිභෝජනය කළ යුතු ආකාර පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ පත්තකම්ම සූත්‍රය දේශනා කරලා තියෙනවා. එතකොට ඒක දේශනා කළේ අනේපිඬු සිටුතුමාට. ඊළඟට 12 පත්තකම්ම සූත්‍රයේ සඳහන් බලී සංකල්පේන දේවතා බලී ගැන සඳහන් වෙනවා. එතකොට දේවතා බලී කියලා කියන්නේ ආගමික කටයුතු සිදු කරමින් දෙවියන්ට පින් දීම සිදු කරන්න ඕනේ. අන්න ඒකට තමයි දේවතා බලි කියන්නේ. ඊළඟට 13 ගුරුවරුන්ට සවන් දීමෙන් පොතපත කියවීමෙන් නුවණ දියුණු කර ගැනීම ධර්මයේ හැඳින්වෙන්නේ සුතමය ප්‍රඥාව කියලා. ඊළඟට 14 සංසාරයේ නැමැති සාගරයේ තරණය කිරීමට ඉවහල් වන එසේම වැපිරිය යුතු බීජයක් ලෙස දක්වා ඇති නිවන් මගට පිවිසීමට මුල්වන ධර්ම කරුණ තමයි ශ්‍රද්ධාව. 15 තමා ලබන ආදායමට සරිලන ලෙස වියදම් හොඳින් දැන අයවැය මනාව පාලනය කර ගැනීම වියග්ගපජ්ජ සූත්‍රයේ දැක්වෙන්නේ සමජීවිකතා කියලා. ඊළඟට 16 නූපන් අකුසල් නූපදවීම, උපන් අකුසල් නැති කිරීම, උපන් කුසල් ඉපදවීම, උපන් කුසල් වැඩි දියුණු කිරීම යන චතුර්විධ ක්‍රියාමාර්ගයන් යෙදීමට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අන්තර්ගත වන්නේ කුමන මාර්ගාංගයටද? ඒක තමයි කියන්නේ සම්මා වායාම නැත්තම් යහපත් උත්සාහය. ඊළඟට 17 මංගල හා පරාභව සූත්‍රයන්හි සඳහන් ධර්මෝපදේශ වලින් ප්‍රකට වන අර්ථය ඇතුළත් වඩාත් ගැළපෙන ප්‍රකාශය තමයි මෙලෝ පරලොව දියුණුවට හා පරිහානියට ඉවහල් වන කරුණු ඉදිරිපත් කරනවා. එතකොට මංගල සූත්‍රයෙන් තියෙනවා මෙලොව දියුණුවට ඉවහල් වන කරුණු 38ක්, පරාභව සූත්‍රයේ පරිහානියට පත්වන කරුණු 12ක් සඳහන් වෙලා තියෙනවා. ඊළඟට අපි බලමු 18 බුදුරජාණන් වහන්සේ තෝදේය පුත්‍ර සුබ මානවකයාට දේශනා කළ පරිදි යමෙක් දීර්ඝායුෂ්කව උපත ලැබීමට හේතු වන සාධකය වන්නේ ප්‍රාණඝාතයෙන් තොරවීමයි. ඊළඟට 19 නිවන් මඟ ආවරණය කරන පංච නීවරණ ධර්ම අතර ව්‍යාපාදේ උපමා කරලා තියෙන්නේ රත් වෙලා උතුරලා බුබුලු නැගෙන ජලයට. ඊළඟට සිතකය වචනේ සිතකය දෙකෙහි නිතර පවතින නිදිමත හා උදාසීන ගතිය නීවරණ ධර්මයක් වන අතර එය හැඳින්වෙන්නේ තීන මිද්දේ කියලා. සිතේ කයේ තියෙන නිදිමත උදාසීන ගතියට කියනවා තීන මිද්ද කියලා. ඊළඟට 21 භාවනාවට යොමු වන පුද්ගලයා විසින් භාවනාවට
යොමු වන පුද්ගලයා විසින් හිඳීම, හිටීම, ඇවිදීම ආදී ඉරියව් පැවැත්වීම අවබෝධයෙන් සිදු කළ යුතුය. එයා ධර්මයේ හඳුන්වනවා සති සම්පජඤ්ඤ කියලා. ඊළඟට 22 සමත භාවනාව වැඩිමෙන් ලෞකික ජීවිතයේ ලැබිය හැකි ප්‍රයෝජන ගණයට අයත් නොවන කරුණ කුමක්ද කියලා අහනවා. සමත භාවනාව වැඩිමෙන්. ඊළඟ ත්‍රිලක්ෂණය පිළිබඳ මනා අවබෝධයක් ලැබිය හැකි වීම තමයි එහි පිළිතුර. ඒ කියන්නේ ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න හැකි වෙනවා සමත භාවනාව වැඩිමෙන් ලෞකික ජීවිතයේ ලැබෙක ප්‍රයෝජන ගණයට අයත් නොවන කරුණ විදිහට තමයි ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධයක් ලැබිය හැකි වීම කියන පිළිතුර තමයි එන්නේ සමත භාවනාව වැඩි. කියන්නේ විපස්සනා විදර්ශනා භාවනාව තමයි ඒකට අයිති වෙන්නේ. ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධය ලබා ගන්න නම් අපි වඩන්න ඕනේ සමතේ නෙවෙයි විපස්සනා එහෙම නැත්නම් විදර්ශනා භාවනාව. ඊළඟට ඒ නොවන කියන වචනේ තිබ්බහම හොඳට කල්පනා කරලා තමයි දරුවනේ පිළිතුර තෝරගන්න ඕනේ. ඊළඟට 23 මම සම්බුද්ධ වෙමි. ශ්‍රේෂ්ඨතම ශල්‍ය වෛද්‍යවරයාද වෙමි. යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද ප්‍රකාශයන් ප්‍රකට වන්නේ උන්වහන්සේ මානසික රෝග නිවාරණයට මඟ පෙන්වූ බවයි. ඊළඟට 24 මම තරුණ වියේ පිළිවෙත් රැක්කේද නැත. ධනය රැස් කළේද නැත. ආදී වශයෙන් පසුතැවීමට හේතු වන බව දැක්වෙන ධම්මපද ගාථාවේ මුල් පද දෙක තමයි අචරිත්වා බ්‍රහ්මචර්යං අලද්දා යොබ්බනේ දනං කියන ගාථාව. ඊළඟට 25 පස්කම් සැපින් නික්මීම, අනුන් නොනැසීම, අනුන්ට හිංසා නොකිරීම යන සංකල්පනාවන්ගෙන් යුක්ත වීමට කියනවා සම්මා සංකප්ප කියලා. ඊළඟට 26 ප්‍රතිසන්දිසිත හේතු කොටගෙන පංචස්කන්ධයේ ඇතිවේ යන්න සඳහන් අනුලෝම පටිච්ච සමුප්පාදයේ ඉගැන්වීම හඳුන්වන්නේ ප්‍රතිසන්දිසිත හේතු කොටගෙන පංචස්කන්ධයේ ඇතිවේ කියන අනුලෝම පටිච්ච සමුප්පාදයේ ඉගැන්වීම වන්නේ විඥාන පත්‍යා නාම රූපං. ඊළඟට 27 මංගල සූත්‍රයේ අනමජ්ජානි කම්මානි යන පාඨයෙන් කියවෙන නිවැරදි කර්මාන්ත ගණයට අයත් නොවන්නේ සත්ව වෙළඳාම. නිවැරදි කර්මාන්ත ගණයට අයත් නොවන එක තමයි සත්ව වෙළඳාම. අනිත් ඔක්කොම කෘෂි කර්මාන්තයේ ගව පාලනය රාජ්‍ය සේවය මේ නිවැරදි කර්මාන්ත ගණයට අයත් වෙනවා. 28 දූරං ගමං ඒකචරං අසරීරං ගුහාසයන් යන ධම්මපද ගාථාවෙන් දැක්වෙන්නේ සිතෙහි ස්වභාවයයි. ඊළඟට අපි බලමු 29 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ මොනවද කියලා ඕගොල්ලන්ගේ. 29 වෙනි ප්‍රශ්නෙන් අහන්නේ කාලාමේනි මේ දහම සපුරාගත් සමාදන් කොටගත් තැනැත්තාට අවැඩ පිණිසම වන්නේ යයි යම් කැලක ඔබට වැටහේ නම් එකල්හි එය බැහැර කළ යුතුයි. මෙම ප්‍රකාශයෙන් ප්‍රකට වන්නේ බුදුදහමේ එන විමර්ශනශීලී බවයි. 30 දස අකුසල කර්මවල මනෝ කර්ම ගණයට ගැන්න අකුසල් ඇතුළත් වරණය අවිද්‍යා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. 31 මොලොක් සහ තෙත් ගතියෙන් යුතු ජනතා ගැටළු වලට විසඳුම් ලබා දීම දස රාජ ධර්මවල හැඳින්වෙන්නේ මෘදු බව කියලා. ඊළඟට 32 කියනුව දිවාරය කෙරෙම් බුදුගුණ අලංකාරය යනුවෙන් වටිනා කාව්‍ය ග්‍රන්ථයක් රචනා කළ කතුවරයා වීදාගම මෛත්‍රිය හිමියන්. 33 දෙවන හා තෙවන තේරවාදී ධර්ම සංගායනා සඳහා අනුග්‍රාහක දායකත්වයේ ලබා දුන් පාලකයින් දෙදෙනාට කියනවා කාලාශෝක සහ ධර්මාශෝක. දෙවන ධර්ම සංගායනාවට කාලාශෝක රජුරුව, තෙවන ධර්ම සංගායනට ධර්මාශෝක රජතුමා. ඊළඟට 34 විභාෂා නමින් අටුවා ග්‍රන්ථ සම්පාදනය කොට තඹ පත්තිරුවල ලියවා සිල්මුවා මංජුසාවල බහා ස්තූපයක තැන්පත් කරන ලද්දේ කනිෂ්ක සංගායනාවේදී. 35 සිංහලේනි නැගිටිව් බුද්ධ ගයාව බේරා ගනිමු. මේ යන ප්‍රකාශය ප්‍රකට වන්නේ අනගාരിക ධර්මපාල තුමා සතුව පැවිදි නිර්භීත බවයි. මේ ප්‍රකාශයෙන් කියවෙන්නේ නිර්භීත බව. තුල තිබ්බද අනගාരിക ධර්මපාල තුමා සතුව තිබ්බ. ඊළඟට 36 බුදුරජාණන් වහන්සේ දෙව්ලොව සිට සංකස්සපුරයට වැඩම කිරීම චිත්‍රයට නගා ඇති පොළොන්නරු යුගයට අයත් පූජනීය ස්ථානය ත්‍රිවංක පිළිමගය. ඊළඟට 37 ශ්‍රී ලාංකික කලාකරුවාගේ කලා කුසලතාවය මෙන්ම ධර්ම සංනිවේදන ශක්්‍යතාවය ප්‍රකට කරන අග්‍රගණ්‍ය කලා නිර්මාණය වන්නේ සඳකඩ පහන. ඊළඟට 38 බහුජාතික සහ බහු ආගමික සමාජයක් තුළ අන්‍ය ආගම් වලටද ගරු කරමින් ස්වකීය අනන්‍යතාවයේ තහවුරු වන පරිදි ජීවත් වීමට කියනවා සහජීවනය කියලා. 39 ගිජු ලෙස ආහාර අනුභව කරන්නන් 5 දෙනෙකු ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන අතර එයින් අනුභව කළ ආහාර වමාරා නැවත ආහාර ගන්නා තැනැත්තාට කියනවා බුත්තව මිතක කියලා. ඊළඟට 40
පරලොවක් නැත යන පිළිගැනීම මත මෙලෝ වශයෙන් හැකිතාක් සැප විඳීමට ඇති ආශාවට කියන විභව තණ්හාව කියලා. ඉතින් දරුවනේ අද අපි සාකච්ඡා කරේ 2019 බුද්ධ ධර්මයේ සාමාන්‍ය පෙළ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය. ඉතින් තවත් ප්‍රශ්න පත්‍රයක් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් අරගෙන ඔබ අතරට පැමිණෙන තුරු සියලු දෙනාට තෙරුවන් සරණයි. ඒ වගේම ඔබලාගේ ප්‍රශ්න පත්‍රවල දෙවෙනි කොටසට පිළිතුරුත් මම සාකච්ඡා කරලා තියෙනවා. පසන් නිවසින් ඔබ ඒවත් නරඹලා ඔබගේ ප්‍රතිඵල ඉහළ නංවා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. ආයුබෝවන් තෙරුවන් සරණයි.